අයිබෝවන් ඔයාලා හැමෝටම අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකට. ඉතින් මීට ටික දවසකට කලින් මම ඔයාලට කිව්වා මගේ channel එකට subscribe 1000ක් වෙන්න ආසන්නයි. මේ channel එකේ subscribe 1000ක් වුණාම මම ඔයාලා හැමෝටම පොඩි gift එකක් දෙනවා කියලා. ඉතින් අද මේ වීඩියෝ එක දානකොට subscribe 1000ක් වෙලා තියෙනවා. මුලින්ම මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ channel එකේ වීඩියෝ බලපු, like කරපු, comment කරපු, share කරපු, subscribe කරපු ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක එකතු වෙලා හිටියට. ඒ වගේම තමයි මං gift එකක් විදිහට දෙනවා කිව්වේ ඔයාලා පුංචි මන්ත්‍ර ටිකක්. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එක නවතින්න නැතුව තවත් වීඩියෝ කිහිපයකින්ම එක දිගට මේ සතියේම මං ඔයාලට අලුත් දේවල් කියලා දෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මම කියලා දෙන්න දේ වීඩියෝ එක බලන බොහෝ දෙනෙක් දන්නව වෙන්නත් පුළුවන්. නමුත් මං හිතනවා මේ වීඩියෝ එක බලන අයගෙන් සැලකිය යුතු පිරිසක් මේ දේවල් මීට කලින් දැනගෙන හිටියේ නැහැ කියලා. ඉතින් ආදරෙන් ඉල්ලනවා යටින් කමෙන්ට් එකකුත් දාන්න. ඔයාලා මේ දේවල් කලින් දැනගෙන හිටියද? මේ දේවල් කලින් දැනන් හිටියේ නෑ මම මේ කියලා දුන්නාට පස්සෙත් දැනගත්තේ කියලා. දැන් හිතන්න අපි බුදුන් වඳිනකොට අපි බුදුහාමුදුරන්ට පැන් පූජා කරනකොට එක ගාතාවක් තියෙනවා පොඩි. බුදුහාමුදුරන්ට මල් පූජා කරන්න පොඩි ගාතාවක් තියෙනවා. ඔය වගේ සමහර අයට හිතෙනවා ඇති අපි දෙවියෝ වඳිනකොටත් ඝන දෙවියෝ වඳිනකොට ඝන දෙවියන් මල් පහන් පූජා කරන්න පොඩි ගාත නැද්ද? බුදුහාමුදුරන්ට මල් පූජා කරනකොට තියෙනවා වගේ අනිත් දෙවිවරුන්ට වඳිද්දි කියන්න පොඩි ගාත නැද්ද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා ඒකට විසඳුමක් හොයාගන්න බැරි වෙච්ච අයට තමයි මේ වීඩියෝ එක මං ගේන්නේ. අපිට ඇත්තටම දෙවියෝ වඳිනකොට ඒ දෙවිවරුන්ට මල් පූජා කරන්න, පැන් පූජා කරන්න ආදී ඒ පූජා ද්‍රව්‍ය පූජා කරන්න වෙනම චූටි ගාථා තියෙනවා. එතකොට අද මං මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ඝන දෙවියෝ වඳිද්දී ඔයාලට ඕනේ වෙන ගාථා ටික බෙදා ගන්නවා. ඒ කියන්නේ ඝන දෙවියන්ට මල් පූජා කරන්න, පැන් පූජා කරන්න, පළතුරු පූජා කරන්න, ආහාර ද්‍රව්‍ය පූජා කරන්න, මොනවා හරි පූජා ද්‍රව්‍ය පූජා කරද්දී ඝන දෙවියන්ට පූජා කරන්න අවශ්‍ය වෙන මන්ත්‍ර ටික මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඒ වගේම ඊළඟට මේ දවස් ටිකේ එක දිගට වීඩියෝස් වලින් මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා ශිව දෙවියන්ට, කතරගම දෙවියන්ට, ලක්ෂ්මී මෑණියන්ට, සරස්වතී මෑණියන්ට, ඒ වගේම දුර්ගා මෑණියන්ට වගේ දෙවිවරුන්ටත් ඔයාලා පූජාවන් පවත්වද්දී පූජා ද්‍රව්‍ය පූජා කරන්න අවශ්‍ය වෙන මන්ත්‍ර ටික මං ඉදිරි වීඩියෝ වලින් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. මේ වීඩියෝ පෙළම මගේ channel එකට subscribe 1000ක් වුණ නිසා ඔයාලට මම gift එකක් විදිහට දෙන වීඩියෝස් කීපයක්. ඉතින් හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා යටින් චූටි කමෙන්ට් එකකුත් දාගෙන යන්න මේ වැඩේ හොඳයිද නරකයිද කියලා. ඒ වගේම තමයි ඉදිරියේදී දාන වීඩියෝත් ඔයාලා ළඟටම ගෙන්න ගන්න channel එක subscribe කරලා notification on කරලා තියාගන්න. එහෙනම් අපි යමු අර පොඩි මන්ත්‍ර ටික බලන්න. මම මන්ත්‍ර එකින් එක කියන්න යන්නේ නැහැ. කියන්න ගියොත් ඔයාලට ලියා ගන්නකොට වචන පැටලෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා බලාගෙන කියන්න ඉන්නවනම් ඒකත් හරි අමාරුයි. ඒ නිසා මම ඔයාලට ෆොටෝ එකක් විදිහට මේ වීඩියෝ එකේ දැන් ඔයාලට පේනවා. ඔයාලට පුළුවන් එදිනෙදා වඳිනකොට මේ වීඩියෝ එක ප්ලේ කරගෙන ඒ කොටසදී නවත්තලා ගාතාව කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වීඩියෝ එක බලලා කොලේ එක හරි ඔයාලා ලියා ගන්න තැනක ලියාගෙන තියාගෙන පූජාවලදී භාවිත කරන්න. ඒ වගේම තමයි මේ තියෙන්නේ ඝන දෙවියන්ට වඳිද්දී අපිට අවශ්‍ය වෙන මන්ත්‍ර ටික. එහෙනම් අන්තිම වෙනකම් වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. මේ පසුබිම් වාදනයත් එක්කම මේ ගාථා ටික බලලා ඔයාලා ලියා ගන්නවා නම් ලියා ගන්න.
सर्वकार्येषु सर्वदा महाकाय सूर्यकोटि समप्रभ निर्विघ्नं कुरु मे देव सर्वकार्येषु सर्वदा वक्रतुण्ड महाकाय सूर्यकोटि समप्रभ निर्विघ्नं कुरु मे देव सर्वकार्येषु හොඳයි දැන් ඔයාලට මම දුන්නා ගණදවී වඳිද්දී අවශ්‍ය වෙන පොඩි මන්ත්‍ර ටික. ඉතින් මම ඊළඟ වීඩියෝ වලින් තවත් දෙවිවරුන් කීප දෙනෙකුගේම පූජාවලදී යොදා ගන්න පුළුවන් පොඩි මන්ත්‍ර අරගෙන එනවා. හෙට ඉඳන් ඕ අදම හවසම ඉඳන් හරි මම මේ වීඩියෝ ටික එකින් එක අප්ලෝඩ් කරනවා. ඉතින් ඒ නිසා මම ආදරෙන් ඔයාලා හැමෝගෙම ඉල්ලනවා මේ channel එක subscribe කරලා මාත් එක්කම රැඳිලා ඉන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකකුත් දාන්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවට.